වහන්සේ නැවත පැමිණීමට හේතුව දැන් මෙහෙමයි මේ අපි දැන් ඔයා හිතන්නකෝ දැන් සත්වයේ පුද්ගලයෙක් වශයෙන් ඉපදුනා කියලා කෙනෙක්. ඔව්. දැන් මගේ පෙර ආත්මය කියලා හිතන්නකෝ. ඔව්. පෙර ආත්මේ සත්වයේ පුද්ගලයෙක් වශයෙන් ඉපදුනහම මේක මේ මිනිසුන්ට තේරුම් ගන්න ටිකක් අපහසු තැනක්. ඔයා දැනලා තියෙනවද දන්නේ මේ දසාවය කුත කියලා වර්ගය කියන්නේ බුදුන් වහන්සේ පිළිතුරු නොදුන්න ප්‍රශ්න 10ක් තියෙනවා. ප්‍රතික්ෂේපිත ප්‍රශ්න. ඒක එක සත්වයා මරණින් මතු වේද? සත්වයා මරණින් මතු වේද කියන්නේ සත්වයා මරණින් මතු ඉපදෙනවද? ඊළඟ ප්‍රශ්නේ සත්වයා මරණින් මතු නොවේද? ඉපදෙන්නේ නැද්ද? ප්‍රශ්න දෙකම ප්‍රතික්ෂේපිතයි. උත්තර දීපු ප්‍රශ්න දෙකක් නෙමෙයි ඔය. කුකුලාදී විතරේ දාන්න. ඔව්. හරිද? මේකේ මේ සූක්ෂම කතාව තමයි දැන් මගේ පෙර ආත්මය කියලා හිතන්නකෝ මේ. ඔව්. හරි රයිට් මං ඉන්නේ දැන් මේ ඉන්නේ මම පෙර ආත්මය. ඔව්. එතකොට මේ පෙර ආත්මේ මම. එතකොට මගේ හිතේ සිතුවිලි ජනිත වෙනවා. ඔව්. හිතේ සිතුවිලි ජනිත වෙනවා. ඔව්. දැන් මේ හැම වෙලාවකම විශ්වයට මුදා හරිනවා අපි එනර්ජි ෆ්‍රීකවන්සි එක. ඒක ගබඩා වෙනවා විශ්වයේ එක්තරා පදාර්ථයක කියලා හිතන්න. ඔව්. ශක්තිය. මේ ශක්තිය මෙතනින් නිකුත් වෙන ශක්තිය ගබඩා වීමක් සිද්ධ වෙන ශක්තියක් බවට. අපි ඇස්ට්‍රොලොජි වල හොයන්නේ ওই ටෙක්නික් එකෙන් තමයි. එතකොට මේක මෙහෙම ගිහිල්ලා ඔන්නෝම ගබඩා වෙනවා. ගබඩා වෙලා තියෙනවා. එතකොට මේ තෝඩ් එනර්ජි එකේ ෆ්‍රීකවන්සි ලෙවල් එක 425 කියලා හිතමු. හරි? 425.4.5 මේක තමයි ලෙවල් එක. දැන් මෙයා මැරෙනවා. මැරුණාට පස්සේ මෙයාගේ දේහේ හුස්ම තිබුණා. ඊට පස්සේ හුළඟට මුහු වෙනවා. රස්නේට මුහු වෙනවා. පටවියට මුහු වෙනවා. ජලයට මුහු වෙලා මෙයා නැති වෙලා ඩිසපියර් වෙලා යනවා. ඩිසපියර් වෙනවා නෙමෙයි. මෙයාගේ හුස්මට ශක්තියක් වුණා. රස්නේට ශක්තියක් වුණා. ජලයට මුහු වුණා. පටවියට මුහු වුණා. පදාර්ථ මේ ශරීරය ඉවර නෑ බලන් ගියාම. ඔව්. ශරීරය ඉවරයි. ඔව්. ඒ කියන්නේ පදාර්ථ නාම රූප ටික ඉවරයි. ඒ වුණාට ඒකේ තිබුණ ශක්තියින් ටික ශක්තියින් බවට පත් වුණා. ඒත් විශ්වයේම තියෙනවා. ඔව්. හරි ඉවර නෑ කිව්වා. ශක්තිය පරිවර්තනයක් වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් මව් කුසක දරුවෙක් හට ගන්නවා අහම්බයක් විදියට. අහම්බුවක් විදියට. මේ මව් කුසේ ඉන්න දරුවාගේ ෆ්‍රීකවන්සි ලෙවල් එක මේක මේ අවුරුදු 100කින්ද අවුරුදු 2කින්ද මෙයා දැන් මැරිලා අවුරුදු 2කින්ද අවුරුද්දකින්ද 100කින්ද 200කින්ද කියන දන්නේ නැහැ. ඔව්. ඉපදෙන මෙයාගේ ලෙවල් එක 425.45යි. 4.5යි. දැන් මෙයාට තෝඩ් දෙන්නවා සිතුවිලි දෙන්නවා. මේ අහම්බයක් විදිහට මේ දැන් ඔයා හිතන්නකෝ කොස්සටයක් කියලා. ඔව්. කොස්සටයක් තිබිලා කොස්සටේ පොළොවට වැටිලා කොස්සටෙන් බීජයක් එළියට එනවා. අහම්බය. වතුර වැටිච්ච හින්දා හේතුඵල ධර්මයක්. හරිද? ඒ වගේ සංසේජනයක් නිසා හේතුඵල ධර්මතාවය යනවා කලලයක් හට ගන්නවා. කලලය තුළ ජීවයක් හට ගන්නවා. ඒ ජීවයට මුලින්ම ජීවයට අදාළ සියල්ල ලැබෙනවා. ලැබිලා දැන් මේ ජීවයේ ස්වභාවධර්ම ක්‍රියාත්මක කරන්න විඥානයක් අවශ්‍යයි. සිතවිලි අවශ්‍යයි. දැන් මෙයාගේ මුලින්ම ස්වභාවධර්මයේ තියෙන ලෝ නීතියක් අනුව ෆ්‍රීකවන්සි මෙයාට ඕන සිතුවිලි දෙන්න දෙනක් ඕන. සිතුවිලි මෙයාගේ සංයුතිය බලනවා. මෙයාගේ සංයුතියට අදාළ මේකට කියන බුදුන් වහන්සේ අනන්තර සමානන්තර ප්‍රත්‍ය. අනන්තර සමානන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ අනන්තර කියන්නේ අනන්තය නෙමෙයි. අවකාශය ස්පේස් එකේ තියෙන දෙයක් සමාන අන්තරයක නම් ඇදීනවා. වස්තුවක් එක් වස්තුවකට සමාන නම් කම්පනය සමානයි. ඒ වගේ මෙයාගේ සංයුතිය මේ මැරිච්ච කෙනාගේ සංයුතියට සමාන නම් කියන්නේ ශරීරයේ මොළේ රුධිරයේ සංයුතිය මේ මේට කලින් මැරිච්ච කෙනාගේ සංයුතියට සමාන නම් සිතුවිලි සමාන නම් ඔන්න ඇදීමේ හැකියාව ලැබෙනවා. ඊට පස්සේ දැන් මෙයාට එන සිතුවිලි කාගේවද? මෙයාගේ සිතුවිලි ගබඩා වෙලා තිබිලා ඒකට අදාළ කෙනෙක් ඉපදෙනවා ඔන්න සංයුතියක ඊට පස්සේ ඔන්න මෙයාට සිතුවිලි ඇදී එනවා. දැන් මෙයා කොහොමද පිළිවෙල මේකේ දාලා තියෙන්නේ? ඒ කියන්නේ මෙයා කොහොමද
දැන් මෙයාගේ සිතුවිලි කොහොමද ජනිත කරලා මේකේ ගබඩා කරලා තියෙන්නේ? ඒ පිළිවෙලට මෙන්න මෙයාට දෙන්න පටන් ගන්නවා. ජ්‍යොතිෂ ඉගෙන ගන්න සමහරු දන්නවා ආත්ම දෙකක් අතර පරතරයේදී සෙනසුරු මහදසාවින් ඉවරච්ච කෙනා බුදු මහදසාවින් ඉවර වෙනවා. සෙනසුරු මහදසාවින් මැරිච්ච කෙනා බුදු මහදසාව මුල් කරගෙන ඉපදෙනවා. ඉතින් එහෙම තමයි ග්‍රහ වස්තු පෙළක් තියෙන. නාඩි වාක්‍ය බලනකොට අපි නාඩි වාක්‍ය හදනවානේ. නාඩි වාක්‍ය බලනකොට මට මේ දැන් මම මේ දවස්වල කරන පරීක්ෂණයක් තමයි වැඩිපුරම මේ පෙර ආත්ම භවයන් සහ වර්තමාන ආත්ම භවයන් සංසන්දනය කිරීම. මොකද මම නාඩි වාක්‍ය අධ්‍යාපනයේ මෑතක ඉවර කෙරුවේ. මොකද මම අවුරුදු 8ක් ඉගෙන ගත්තා. නාඩි වාක්‍ය මම ටිකක් ඉගෙන කරන්නේ නැහැ කියන මතයක තමයි හිටියේ. නාඩි වාක්‍ය සම්පූර්ණ ඉගෙනගෙන ඉවර වෙනකම්ම මම ඉගෙන ගත්තා. ඉගෙනගෙන තමයි දැන් වැඩ කරන්නේ. ඒක පෙර ආත්ම මේ ආත්ම සංසන්දනයේදී මුණ ගැහෙන දෙයක් තමයි මොන ඔය අපේ බබාගේ බලන්න පුළුවන්. ඒ ගැලපෙනවනේ. අපේ මල්ලිගේ ඇයිලදී. බලන්න පුළුවන්. එතකොට මේ අන්න එහෙම සම. එතකොට දැන් මෙතන මේ ඉන්නේ පුද්ගල දෙන්නෙක්. දෙන්නේ. මේ ඉන්නේ දෙන්නෙක්. කියන්නේ. ඒත් එක්ක නෑ දෙන්නේ. මේ දෙන්නේ. එතකොට මේ පුද්ගලයාගේ ජීවිතේ මෙච්චරයි. එයා තුලින් ජනිත වෙච්ච දෙයක් මෙතන ගබඩා වෙලා තිබුණා. මේ පුද්ගලයා ඉපදුණා. ඒ පුද්ගලයාට මේ පුද්ගලයාගේ දේවල් ජනිත වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයා සිතුවිලි උරා ගන්නවා, සිතුවිලි පිට කරනවා. ආනාපානය. පිට වෙන දේ මෙන්න මෙහෙම ආයෙත් තැනක ගබඩා වෙනවා. හැබැයි පිට වෙන සිතුවිල්ල මේ සිතුවිල්ලට මේ ෆ්‍රීකවන්සි එකටම සමාන නැහැ. දැන් අපි ඉන්පුට් කරගන්න දේ අවුට්පුට් කරගන්න දේ අතර පොඩි ගැප් එකක් තියෙනවා. ඒකෙදි මේ සංයුතිය සියුම් වශයෙන් වෙනස්කමක් වෙන්න පුළුවන්. ඒ වෙනස් බව මත වෙන තැනක ගබඩා වෙනවා. ඊට පස්සේ මෙයා මැරෙනවා. මැරිලා ආයෙ මෙයා මෙතන මේක ගබඩා වෙනවා. මේක 4.3 කියන්නේ. එතකොට ඊට සමාන කෙනෙක් ආව නැවත ඉපදෙන්න ඕන ඒ සිතුවිලි ක්‍රියාත්මක වෙන්න ඕන. මේක කෙලවරක් නෑ. මේක 4.5 වුණාට මේක 4.3 වෙන්න පුළුවන් නිකුත් වීමදී. නිකුත් වීමදී. අවුට්පුට් එකදී කියන්නේ වර්තමානයේ බලපානවා. ඔව්. කියන්නේ වර්තමාන සිටුේෂන් එක. දැන් 180ක් විතර වගේ තමයි මේ කර්මය බලපාන සිතුවිලි බලපාන. අනික ඊළඟ කාරණාව තමයි මේක වෙනස් කරන්න පුළුවන්. මේ සිතුවිලි එන එක නවත්තන්න පුළුවන්. මේක තේරුම් ගත්තොත් නිවන් දකින්න. මේක තේරුම් ගත්තොත් නිවන් දකින්න. රහත් වෙනවා. හේතුව තමයි නතර කරන්නේ මොකක්වත් නෙමෙයි මෙන්න මේක නවත්තන්න. මම නැවත්තෝ ඔබත් නවත්තන්න කියන්නේ මේකට. මේ අනුන්ගේ සිතුවිලි අරන් අපි දඟලන්නේ. අනුන්ගේ කර්මයක් කරන් තමයි අපි මේ විඳවන්නේ. අපි කියනනේ මම මේ කරපු කර්මයක්. මේ මට පරිසම් දෙන්නේ මම කරපු කර්මයක්. පෙර ආත්මේ මම කරපු එකක්. නෑ. මේක මේ අපේ දෙයක් නෙමෙයි. කර්මෙත් මගේ කරගෙන. ඒ කියන්නේ මේ මගේ නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ කොච්චරවත් කියන්න උත්සාහ කරනවා. මගේ නෙමෙයි, ආත්මය මගේ නෙමෙයි, සිත මගේ නෙමෙයි, ශරීරය මගේ නෙමෙයි කියලා කියන්න උත්සාහ කරනවා. මේක තේරුම් ගන්න කියලා. මේ කර්මය අපේ නෙමෙයි කියලා. මේක මගේ කරගෙන. ඒකමයි කර්මය. එතරම්යි සංසාරේ දුවන්නේ. එතකොට මේ තනි පුද්ගලයෙක් මේ සංසාර ගමන යනවා කියලා එකක් නැහැ. දුරිත් මාත්‍යා දැන් අපි අහලා තියෙනවානේ මේ යටිසිත කියලා එකක්. එතකොට අපි විඥානය කියලා කියනවා. එතකොට මේ පුච්චිලයාගේ විඥානය එහෙම පවතින්නේ නැද්ද? දැන් ගිය ආත්මේ සරත් හිටියා ඊළඟ ආත්මේ යා සුනිල් වෙලා ඉපදුනා. ඒකම ආත්මයක් කියන්නේ. ඕක බුද්ධ කාලෙදී අටුවාවල ලියවිච්ච කතාවක් නේ. මේ එක ආත්මයක් කරනවා කී බණක් කරනවා. ඒක ඇත්තද කියලා අහපුවා. පුච්චිලයා වෙනස් වුණාට ආත්මය සමානයි නෙවෙයිද? ආත්මය කියලා දෙයක් නැහැනේ. ආත්මයක් කොහෙද තියෙන්නේ? දැන් AI තාක්ෂණي දියුණු වෙගෙන එනවා. ඔව්. අර ඇස් වලට රූප දාලා බලන්න මොකක්ද එක තියෙන්නේ? ඔව්. ඒක දැම්මහල් දාලා පාලමක් වැල් පාලමක යනවා දැක්කොත් මිනිස්සයා මේක දාගෙන දඟලනවානේ. ඔව්. විඥානයක් නැහැ. සෑම දෙයකම ක්‍රියාපදයක් මේ උඩ තැම්පත් වෙනවා කියන එක විඥානේ නෙවෙයි. විඥානේ ගබඩා වෙනවා කියලා කම්පියුටර් එක වීඩියෝ එකක් දාන්නේ. ඔව්. ගබඩා වෙන්නේ. එතන විඥානයක් ඕනේ නැහැ වගේ තමයි. එතන විඥානයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියන්න මාර විදිහට උත්සාහ කෙරුවා. සිත කියලා මේ ආත්මය කියලා දෙයක් නැහැ කියලා. කියන්න උත්සාහ කෙරුවා සෑහෙන්න. ඒකනේ නහි සීල වතං හොතු උපජ්ජිත තථාගතෝ අට්ඨක්කරා තීන පද සම්බුද්ධින ප්‍රකාශිතය කියලා දේශනා කරනවා. අකුරු 8කින් පද 3කින් මේ ලෝකේ සමන්විතයි. අකුරු 8කින් පද 3කින් කියන්නේ ක්‍රියාවලින් 3කින්. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. අනාත්ම කියන්නේ මොකද්ද? මොකද්ද මේ අනාත්ම කියලා කියන්නේ?
අනාත්මයි. අනාත්ම කියද්දී ආත්මය කියන වචනයක් එනවා. නමුත් අන් කියන එකේ අනිත්‍යයි වෙන කන්නේ. ඈ වෙන කෙනෙක්ගේ අනිත්‍ය. ඔව් අනිත්‍ය අනාත්මය. ආත්මය අනිත්‍යයි. ආත්මය නිට්ටය නෑ. නිට්ටය නෑ. ඔව්. දැන් වට ආත්මයක් තියෙනවා. ඕක අනිත්‍යයි. මේ වෙලාවෙම ආත්මයක් නැති වෙනවා. ඔව්. ඔයා දැන් උදේ ආපු කෙනාගේ ආත්මය නෙමෙයි දැන් තියෙන්නේ. ආත්මය අනිත්‍යයි. මරණයෙන් පස්සේ ආත්මය තියෙනවා කියනවා නම් ඒක තමයි අර අපි කියන්නේ මේ මානසිකාරයක් ඒක. මානසිකාරය කියලා කියන්නේ මනසේ හැදෙන කාර්යයක්. කාර්යයක් කියන්නේ විකාරයක්. ඒකට මැරිච්ච පුද්ගලයා තව ටික වෙලාවකින් පෙරේතෙක් හරි භූතෙක් හරි වෙලා ඉන්නවනේ. ඒකට අපේ ඉතින් හරිනේ. ඉතින් හරිනේ දැන් මෙයාගේ මේ සිතුවිලි කොහෙද තියෙන්නේ? ස්පේස් එකේ. ඔව්. අවකාශයේ. ඉතින් හත්තිලා උයි අවකාශෙ ඉන්න බැරිද? භූතෙක් කියලා ඉන්න බැරිද? පුළුවන්. යක්ෂයෙක් කියලා ඉන්න බෑ පුළුවන්. අපේ ගෙදර එහා පැත්තේ ගෙදර නැති වෙච්ච ආත්ති ඊට පස්සේ යක්ෂයෙක් කියලා පුතාගේ පස්සෙන් එනවා. මෙහෙමයි. ඒ ආච්චිම නෙවෙයිද? නෑ. ඒ ආච්චිම නෙමෙයි ඉන්නේ. ඒත් ඒ ආච්චි නේද? නෑ. ඒ ආච්චිගේ විසින් නිකුත් වෙච්ච මේ ශක්තිය තව කෙනෙක්ගේ මනසට බලපානවා. ඒ මනස තුලින් මනෝ බ්‍රහන්තියක් ඇති වෙනවා. මනෝ බ්‍රහන්තිය තුලින් ජීවියෙක් ඉන්නවා වගේ පේනවා. අවකාශයේ. දැන් අර ගිට්ටු ගා හිටන් ඉන්නවා වගේ පේනවා. ඒ වුණාට ඇත්තටම ගිට්ටුවේ නෑ. ඔව්. ඉන්නේ කොහෙද? දකින්න පුද්ගලයාගේ මනසේ. හොල්මන. හෙළුණා මනස. ගයි හොල්මන කියන්නේ. මනස හෙළුණා. හෙල්ලිච්ච ගමන් අන්න අර මැරිච්ච කෙනාගේ එනර්ජි අවසාන එනර්ජි ටික මේ කිට්ටුනේ තියෙන්නේ. ස්පේස් එකට දැන් ඔයා හිතන්නකෝ මෙතන ගිනි ගොඩක් ගහනවා ඔයා. ගිනි ගොඩ නිවනවා. නිවට පස්සේ කී ඇතිච්ච දුම කොහෙද තියෙන්නේ? අවකාශය. ඒ දුම කොයි හරිත් තියෙන්නේ? මේ ළඟ දුම තියෙනවා. ඒක ටික කාලයක් යද්දි ඩිසපියර් වෙලා යනවා. අතුරුදහන් වෙලා යනවා. ඒ වුණාට සිතුවිලි කෙනෙක් මැරිච්ච ගමන් මෙයාගේ සිතුවිලි එතන තියෙනවා. ඒක අපි කියනවා දැන් එයා ආයෙ උපත්ති ලැබුවා මේක එතන නැහැනේ. ඔව්. එතකොට එයා උපත්තිය ලැබුවොත් එතකොට මෙතනින් දත්ත ටික මෙතෙන්ද ට්‍රාන්ස්ෆර් වෙන්න පටන් ගන්නකොට ගේට් වල ළඟ නැති වෙනවා. මෙහෙම. දැන් අපි කූටල්ලේ කතා උපමා කරන තැනක් අල්ලන් තමයි තැනක් කතා කරන්නේ කියලා. එතන චුතිචිත්‍ය ප්‍රතිසන්දිය ගැන කතා කරන්නේ. හැබැයි ඔයා දන්නවද මේ ෆ්‍රීකවන්සි එකටම සමාන තව පුද්ගලයෙක් ඉපදුනා කියන්නේ එයත් එක්කම. ඔව්. මේ එකම ග්‍රහවස් එකම තැනක තැන්පත් වෙලා තියෙනවා මෙයාගේ සිතුවිලි මේකට සමාන දෙන්නෙක් ඉපදිනවා. අර එකම ගහෙන් අඹ ගෙඩි දෙකක් කොට දෙකක් වගේ. ඔව්. දෙකම පැලවෙනවා වගේ මේ දෙකටම මේ සිතුවිලි යනවා. තේරෙනවද කියන්නේ? ඔව්. මේක තේරෙන්නේ නැහැ. ඔව්. මේක දැන් ඔයා හිතන්නකෝ ඔයාටයි මටයි කන් දෙකක් තියෙනවා. එතකොට සින්දුවක් යනවා මෙතන. ඔව්. ඇහෙන සීමාව අපි දෙන්නයි. දෙන්නට ඇහෙනවා. හැබැයි දුර සීමාව අනුව ඇහෙන ප්‍රතිශතය අඩු වැඩි වෙනවා. ඔව්. අන්න ඒ වගේ එකක් වෙනවා මේකට. මේකට ලං වෙන්න මේ පැහැදිලි කිරීම ඔබතුමාටත් සාමාන්‍ය මිනිස්සෙටත් පොදුයිනේ. හැමෝටම පොදුයි. ඔයා බැරි වෙලාවත් මෙන්න මේකෙන් එකක්වත් ගන්න නැති ඉන්නවා කියන්නේ අවකාශයෙන්. අවකාශයේ තියෙන දත්ත එකක්වත් ගන්න නැති කෙනෙක්. එයා රහත්. ඇයි? එයා මේ මොකක්වත් ගන්නෑ අනුන්ගේ දෙයක් ගන්නෑ. ඒ බුදුහාමුදුරන්ටත් කොන්දේ අමාරුවක් තිබ්බයි කියනවානේ. ඔව් ඉතින් ශරීරයක් නේ තියෙන හියුමන් බොඩි එකක්. ඒක බලපෑවේදා මේ අර මල්ලෝ පොර කරලා කොන්දර ගැහුව නිසා බලපෑවයි කියලා කියනවා. ඔව් මෙහෙමයි ඉතින්. අපි කියමුකෝ දැන් අපි ගමුකෝ ගහ. ඔව්. ඔයා කොහොම ගස් දැකලා තියෙනවද? ඔව්. කොහොම ගස් වල පිළලා හැදෙනවද දැකලා තියෙනවද? පිළිකා. නෑ. කොහොම ගස් වල හැදෙනවා කරුව මැද්දේ පිළිකාවක්. පෝටාවෙල් කියලා කියන්නේ ඒකට. ඒක හැදුණා ඒව කන්නත් පුළුවන් ඒ පෝටා ගෙඩි රසයි. ඒ පෝටාවෙලක් හැදිච්ච ගහක් මැරෙනවා. කොහොම ගහ. ඒ පෝටාවෙල හැදෙන්නේ කොහොමද කියලා දන්නවද? සත්තු 60 වර්ග කාලා අර කොහොම ගහේ දෙබුක්කාවේ ජරා කෙරුවාම ඒක තැම්පත් වෙලා ඒකට වතුර වැදලා ඒකෙන් මුලක් හටගෙන ඒ ගෙඩි හැදෙන එකට තමයි පෝටා වල කියලා කියන්නේ. අඹ ගස් වල ඒව ගෙදගලා තියෙනවා. ඔව්. පිළලයි. ඔව්. හැදුනහම අර කොහොම ගහේ පෝෂණය අරකට යනවා. ඊළඟ කොහොම ගහ මැරෙනවා. දැන් මට කියන්න ඒ කොහොම ගහට පිළිකාවක් ඇදලා කොහොම ගහ මැරෙන්න කොහොම ගහ කරපු කරුමේ මොකක්ද? මේකක් නෑ. නෑ ඔය අහපු ප්‍රශ්නේට සමානයි. ඔව්. කොන් දෙකක් උමට සමානයි.
මොකද්ද ඒ කොහොඹ ගහ කරපු අකුසලේ? දැනුවත් නැහැ. මුත් නැහැ. ඔව්. නිකන්. ඔව්. අහම්බෙන් ඒක වුණා. උනා. කුරුල්ලෙක් කෑවේ ඉතින් දෙබල හදාගෙන හිටිය කියන්නේ. උනා දෙබල තිබ්බ නැත්තම් වෙන්න පුළුවන්. පහලා තියෙනද පුප්පම්මිලා යති අතය ධම්මේ කායොත් අතයති විනාශ බව. ඔව්. ගස් කොළන් වල මල් ගෙඩි පිපිලා මිලින මැරිලා යනවා වගේ යථාර්ථවාදී ධර්මයෙන්ම මනුෂ්‍ය ශරීරය ඒ යථාර්ථවාදී ධර්මයෙන්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා කියලා දේශනා කරනවා. ඔව්. ඒ දේශනා කරනවා නෙමෙයි උපමා කරනවා. උපමා කරනවා ගස් කොළන් වලට. ඔව්. ශරීරය උපමා කරනවා මේ ගස් කොළන් වලට. ඔව්. මේ ගස් කොළන් වලට උපමා කරනවා. තේරෙනවද මම කියන්නේ? ඔව්. මේ ගස් කොළන් වලට උපමා කරන්නේ. ඔව්. ඒක ගස් කොළන් වගේ අපේ ජීවිතේ. ජීවිතය. දැන් ඔබතුමා මේ ගහ කොළක් වගේ ඉන්න බැරිකම තියෙනවා. ඔව්. ඔබතුමා මේ පැහැදිලි කරන එක හොඳ ඒ කියන්නේ අවසානයේට හොඳටම ළඟයි. මොකද මේක virtual reality life එකක්. හ්ම්. ඒ කියන්නේ virtual reality game එකක් වගේ මෙහෙම ඔෆ් කරා නම් ඔෆ් වෙනවා. දැන් ඔයා හිතන්නකෝ මේ අංක තියෙන නිසානේ මේවා මේ එකට එක එකතු වෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කලින් ගත්ත දැනුමයි. ඔයා හිතන්නකෝ බිඳුවක් තියෙනවා කියලා. ඔව්. මනස බිඳුව කරගත්ත කෙනෙක්. ඔව්. බිඳුවයි බින්දුව. බිඳුවයි බින්දුව. දැන් ඔයා හිතන මනස එකයි කියලා. එතකොට එකයි. එකයි දෙකයි. දෙකයි හතර. හතරයි. වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒ කියන්නේ මනස දුවනවා. මේ හිතට බාහිරින් එන සිතුවිලි මගේ නෙමෙයි කියලා අතරින්න පුළුවන් කෙනා ශුන්්‍යතාවයටපත් වෙනවා. කියන්නේ බිඳුවක් බවටපත් වෙනවා. එයාට එයාට එකතු වෙන්නේ නැහැ මොකොත්. එයා අමරණීයයි. ඒකායන රේඛාවක. තනි රේඛාවකින්. ඔව්. එතකොට මෙයා මැරෙනවා කියලා හිතන්නකෝ. මෙයා මැරුණාට පස්සේ මෙයාගේ සිතුවිලි කොහෙද ජනිත කරලා තියෙන්නේ? කොහෙවත් නැහැ. දෙකට එයා මැරුණාම කොහෙවත් නැහැ. එයා මැරුණාම එයාගේ හිත ඉපදෙන්න තැනකුත් නැහැ. සිතුවිලි නැමති ඉපදින්නෙත් නැහැ. ඇයි සිතුවිලි යා මුදහැරලා නැහැ. ඔව්. ඉපදෙන්නේ නැහැ. උපත්යක් නැහැ. ඔව්. මම මේවට විද්‍යාවකින් පැහැදිලි කරනවා. ඔව් ඒ පැහැදිලි. එතකොට ඕෂතුමා ආවේ කොහොමද? මං කියන්නේ ඕෂතුමා මෙතන ඉන්නවා කියමු. එතන එයා ඉන්නේ මේ වෙන එකනේ. ඕෂතුමාට ඔව් මේ වෙන කෙනෙක්. ඕෂතුමාගේ ජනිතත්වයේ සිතුවිලි තියෙනවා. ඔව්. බුද්ධත්වයෙන් පස්සේ ජනිත වෙන්නේ නැහැ. බුදු වෙනකන් සිතුවිලි. බුදු වෙනකන් සිතුවිලි ගබඩා වෙනවා. ඔව්. බුදු වෙනකන් තියෙන සිතුවිලි ටික ගබඩා වෙනවා. බුදු වුණාට පස්සේ සිතුවිලි ටික නැහැ. නැහැ. බුදු වෙනකන් තිබ්බ සිතුවිලි තමයි තියෙනවා. ආවේ. ඒතර ආයේ එයාට බුද්ධත්වයටපත් වෙන්න පොඩි ඒක උපකාරයක් වෙනවා. ඒක උපකාරයක් වෙනවා. මේක සාරා අසංකේ කල්ප ලක්ෂයක් කියලා දෙයක් මේක නෑ. මොහොතක් තියෙන. ඒ මොහොතට දැන් මේ පොල් ගහ පෙරම් පොල්ලා මගේ මේ වත්තේ හැදුන්නේ නෑ. ඒක අවස්ථාවක්. ජීවිතය කියන්නේ හැමතිස්සෙම අවස්ථාවක්. ඒතර පරිණාමය. මොකද? පරිණාමය. පරිණාම විද්‍යාව. පරිණාම විද්‍යාව. පරිණාම. ඒ කියන්නේ රීල වගේ මනුස්සයෙක් දිච්ච එකද? දැන් ඊටත් ඉස්සෙල්ලා දැන් කියනවනේ දැන් මේ පෘථිවි විනාශ වුණත් මේ ආත්ම ටික වෙන තැනකට යනවා. ඒව සංකල්පනේ. සංකල්ප. ඔව්. සාහිත්‍යනේ. ත්‍රිපිටකය වගේ. අභිධර්ම වෙනන්නේ. ත්‍රිපිටකය වෙන. ත්‍රිපිටකේ බුදුහාමුදුරුවෝ අහසෙමනේ ඉන්නේ. ඔව්. වතුර විසික් කරනවා, ගිනි විසික් කරනවා. ඔව්. බුදුහාමුදුරුවෝ මැජික් කාර්යයක් වගේ දාලා තියෙනවා. නමුත් අභිධර්ම එහෙම දාලා නැහැ. අභිධර්ම තනිකරම මේ ඇත්තටම මම නම් කැමති නැහැ මේ බුදුදහම දර්ශනයක් දර්ශනයක් කියලා කියනකට. බුදුදහම කියන්නේ ආගමක් නෙමෙයි. බුදුදහම කියන්නේ දර්ශනයකුත් නෙමෙයි. බුදුහාමුදුරු දර්ශනයක් ඉදිරිපත් කරුවේ නැහැ. ඇත්තටම අපි දාර්ශනිකයෙකුත් නෙමෙයි. වචනයයි මේක පැහැදිලි කරන්නේ. ඒ වචන වලින් ඉන්නේ පැහැදිලි කරන්නේ මේ ලෝකෙ නිදි වචන. බුදුහාමුදුරු කිව්වේ ජීවිතේ. ජීවිතය ගැන කිව්වේ. චතුරාර්ය සත්‍ය බලමුකෝ. චතුරාර්ය සත්‍ය තියෙන දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය. දැන් මේ දුක ක්‍රම හතරක් ගැන දුක ගැන කියනවා. අවසානයේ කියන්නේ දුක නැති කරගන්න මාර්ගය. ඊට පස්සේ අපි උතන්ට හදාගත්ත මොනවද? පටිච්ච සමුප්පාදය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක හරි සරලයි. චතුරාර්ය සත්‍ය කෙලවර නිවන පස්වෙනි එක. හරිද? අන්න මේක මගේ හරියනේ. දැන් මේ දුක නැති වුණා මොකක්ද වෙන්නේ හිතකට? මිනිස්සෙක්ගේ හිතකට දුක නැති වුණා මොකද වෙන්නේ? ඉතින් ඒක මෙතන දාලා නැහැ නේ. ඔව්. ඒක කෙලවර තිබ්බේ නැහැ. ඔන්න දැම්ම ආය රවුමක්. ඔයා අර ලෝන් එකක් ගන්න ගියාම ඔයා ලෝන් එකක් ගැන බැංකුවක් ගැන මුකුත් දන්නේ නැති මිනිස්සෙක්.
ඔයා බං වාහනයක් ගන්න ලෝන් එකක් දාන්න ගියාම ලෝන් එක දෙන කෙනා ඇවිල්ලා අර පොඩි මෙතනින් අඩු වුණා මේ පොඩි අතන්ට වැඩි වුණා අර පොඩි මෙතනින් වැඩි වුණා අතන්ට අඩු වෙනවා කී ඔයාට කියනවා. ඔයා ඉතින් අහන් ඉන්නවා. අහන් ඉඳලා ඔයාට තේරුන්නේ නැහැ. හරි තේරුන්නේ නැහැ. උනට මේක කොහොම හරි කරන්න ඕන කියලා හින්න බරක් ගන්නවා. ඇත්තට බලන් ගියාම බර දෙයක් නෙමෙයි මේක. සරලව කියන්න පුළුවන්. පොලි ටිකක් වැඩි කරගන්න වෙන පැත්තකට හරවගන්න දැන් ඩ්‍රාෆ්ට් එකක් වගේ දාගන්න පුළුවන් කෙනෙක් ඩ්‍රාෆ්ට් එකක් දාගන්න තු කොහොම හරි වාරික දාන්න අර වචන ටික දැම්මම බය වෙනවා. තේරෙන්නේ නැති විදිහට කියනවා. කිව්ව ගමන් තේරෙන්නේ නැහැ මොනසෙ. මේ සරල දහමක් සරලව කියන්නේ. අනික බුදුහාමුදුරුවෝ කිරුවේ ආගමක් පතරෝප එක නෙමෙයි. බුදුන් වහන්සේ ආගමක් පතරුවේ නැහැ. බුදුන් වහන්සේ එවකට තිබ්බ ආගම් වලට විරුද්ධ වෙච්ච කෙනෙක් විතරයි. ඒක නේ කරන්න තියෙන්නේ. එවකට තිබ්බ ආගම් වලට විරුද්ධ වුණ විච්ච කෙනෙක් මේ ජීවිතේ මිනිස්සුන්ට කියලා දෙන්නේ. විරුද්ධ වුණ නැචරයි. සියලු ආගම් වලට විරුද්ධයි. ආගමටත් එයා ආගමක් ඇතුලේ තියෙන දෙයට තමයි ඉතින් මිනිස්සු රැවටිලා ඉන්නේ. වර්තමානයේදීත් ඉතින් අපි ආගමකට විරුද්ධ වෙනව නෙවෙයි. මේ මිනිස්සු රැවටිලා ඉන්න එක පැහැදිලි කරලා දුන්නා. එයා කෙරුවේ පැහැදිලි කරන ඉතින් ආගමට විරුද්ධයි කිව්ව ගමන් ඔක්කොම රිවිව්සන් එන්න හදනවා. ත්‍රිපිටකයට කතා කරන්න බෑ. අමුතුරට කතා කරන්න ඔක්කොම කියන්නේ බහුතරය වැරදි මතයක් ඔළුවේ තියාගෙන ඉන්න එක. මෙහෙමනේ දැන් සිද්ධාර්ථ කුමාරයා තවුසා ඇයි සිවුරක් පලඳ ගන්න කියලා අපි නිකන් හිතමුකෝ. සිවුරක් පලඳ ගන්න එවකට යෝගාවචරය සිවුරු වගේ දේවල් පැලඳුවා. සිවුරක් කියලා කිව්වට යෝගීවරු සිවුරු පැලඳුවා ඒක. සාදුලා කියලා කියන්නේ. හරි ජම්බු කියන්නේ ඒගොල්ලෝ සිවුර තම පලඳන්නේ. සාවුලයි කොණ්ඩේ වැවුවට සිවුරක් තම පරවන්නේ. එවකට එයා සියලු රජ සැප ඇතහැරියා කියන සංකේතය. සිවුර. ඒ කියන්නේ කොණ්ඩේ ගැපුවා. ඔව් සියලු සැප සම්පත් සියලු දේවල් අතහැරපු සංකේතය. අතහැරීමේ සංකේතය. ඒ අතහැරීමේ සංකේතය තමයි ඒක යුනිෆෝම් එකක් කියලා කියමු අපි සිවුර. සිවුර මේ සියලු සැප සම්පත් අතහැරීමේ එක්තරා යුනිෆෝම් එක සංකේතයක්. ඒකට එයා සිවුර බලන්නේ. දැන් වර්තමානයේ හැම වෙලා නැහැනේ. වර්තමානයේ සිවුර පැළඳීම කියන එක ගිහිල්ලා තියෙන වෙනම සම්ප්‍රදායික වෙනම පැත්තකට ගිහිල්ලා තිනවා සහ ඒක තව මාධ්‍යකුත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අර ජීවිතේ ගන්න බැරි දේවල් ටික තියෙනවා ගන්න පුළුවන්. ලබා ගන්න අර සිදුවත් අවස අතහැරපු දේවල් ටික ගන්න පුළුවන් මාධ්‍යයක් තමයි දැන් සිවුර. යාන වාහනයක් ගන්න පුළුවන් සල්ලි account එකේ දාන්න පුළුවන්. රටවල සංචාරය පුළුවන් ටැක්ස් නෑ. ඒක මාධ්‍යයක්. නෑ අපි යත්ත කතා කරන්නේ යථාර්ථය. සිදුවත් කුමාරයා මේ සියල්ල අතහැරියා කියලා කියන්නේ මේවා තියාගෙන ඒවා කරන්න බැරි නිසා. ඔව්. මේවා තියාගෙන ඒක හිත හදාගන්න බෑ. හැබැයි සිදුවත් කුමාරයා බුදු වෙලා ජන ශුන්‍ය වෙලා ජීවත් වුනේ නෑනේ. ඔව්. කොච්චර පිරිසක් හිටියද? ඔව්. සුගන්ධ කුටියක වැඩ හිටියේ. සුගන්ධ කියන්නේ සුදු හඳුන් රත්තරන් අගිල් වගේ ලී වලින් දැව අරටු වලින් හදන්නේ. ඒ බුදුහාමුදුරන්ගේ ආදන්නවා මේ බුදුහාමුදුරන්ගේ කුටිය හදපු සුගන්ධ කුටියට වියලි කාලයේ මෝරපු හඳුන් වලින් හදලා තියෙනවා. වියලි කලාපවල. වියලි කලාප කියලා කියන්නේ ওই වැඩි වස්ස අඩු පැතිවල සුදු හඳුන් ගස් වලින්. අරටු වලින්. ඇයි ඒව තමයි අර වහින පැති වලට වඩා සුවඳ. වියලි කලාප කියන්නේ වැස්ස අඩුවෙන් හැදෙන සඳුන් ගහ සුවඳයි. ඉතින් එහෙම හදලා තියෙන්නේ කුටිය. සුගන්ධ කුටි එහෙම හදලා තියෙන්නේ. පිරිස කොච්චර 500ද 1000ද 2000ද කොච්චර පිරිසක් එකද? අනික එවකට තිබුණු විශාලම අගනුවර ජීවත් වුණා. බුදුහාමුදුරු ගම් වැදිලා වනවාසී වෙලා හිටියේ නැහැ. බුදුහාමුදුරු හිටියේ ලෙච්චවි රජදරුවෝ ජීවත් වෙන තැන. ලෙච්චවි රජදරුවෝ කියන්නේ ඒ දියුණුම පැත්ත. එතකොට වනවාසී වෙලා කැලේ වැදුනේ නැහැ. ඒ ජීවිතේ තේරුම් ගන්න ආවා. කැලේ ගිහිල්ලා තේරුම් අරන් ආවා. ආයේ මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා. ඒකකොට දැන් ආයි බුදුහාමුදුරුවන්ගේ 550 ජාතකය ඔව් කල්ප ගාන පෙරම් පිරුවා කියන කතන්දරෙත් එක්ක මේක තියෙනවා දැන්. එතකොට ඒ වගේ කතන්දර එන්න මොකක් හරි හේතුවක් තියෙනවා. දැන් අද අපි චිත්‍රපටි හදන්නේ. දැන් අද අපි චිත්‍රපටි හදනකොට චිත්‍රපටියක් බලන්න ඕනකමට අපි දානවනේ චරිත ටික තුනකුත්. දැන් ඔයා හිතන්න ඕන. දැන් අපි කතන්දරේ පැහැදිලි දුටුගැමුණු රජතුමාගේ කතාව චිත්‍රපටියක් ගහද්දී දැන් ඕක කවුරු හරි දැන්
අර රාවණාගේ චිත්‍රපටිය ගහද්දිත් තව මොනවා හරි අටිටියුත් ටිකක් දානවා. දැන් රාවණා කියන්නේ මිට අවුරුදු 7000ක කෙනෙක්. දැන් මේ මෑතක කියන්නේ රාවණා කියන නාට්‍යයක් චිත්‍රපටියක් හැදුවා. දැන් 7000ක ඉතිහාසයක් තමයි මේ කතාවට ගන්න. ඔයා හිතන්න තව අවුරුදු 10000ක් ගියාම රාවණාගේ චිත්‍රපටිය තියෙනවනේ. රාවණාගේ කාලේ මෙන්න. හරිද? ඔක තමයි සාහිත්‍යයේ තියෙන්නේ. අන්න ඒක තමයි සාහිත්‍ය වලපත්. අන්තිමට චිත්‍රපටිය තමයි ඒගොල්ලන්ට ඇත්ත වෙන්නේ. දැන් ඔය X-Men එකත් මම හිතන්නේ රාවණාගේකින්ම ගහලාද මන්දා. දැන් X-Men ෆිල්ම් එකේ අර ඇස් වලින් ලේසර් යන කට්ටිය සද්දේ වෙන්නේ. ඒ X-Men එක රාවණා පොත කියපු කෙනෙක් ගහලා ෆිල්ම් එකද දන්නේ නැහැ. මට ඒක දැකින්දි තේරුණේ. ඒක රාවණා පොත කියවන්නේ. හරිද? එතකොට දැන් ඔය සාහිත්‍ය ලියනවානේ. ඔව්. සාහිත්‍ය ලියන කතුවරයා ඕක බලන මනුස්සයට මොකක් හරි තියෙන්න ඉබේ පොඩි. ඔව්. අතිශෝක්තිය. යමාමහ වෙලාර පෑවා කිව්වහම බුදුහාමුදුරුවෝ බණ කිව්වොත් හරිනේ නේ. ඔව්. ඒ හින්දාහසට පේන නැගලා එක අතකින් එක ඇඟිලි වලින් වතුර ගින්දර විහිදලා අත් මේ ඇඟිලි මැද්දෙන් ජලය විහිදලා මතුවිච්ච ගිනි ජලයෙන් නිව්වලු. කියනවා හිතා ගන්නකො එතකොට වාට හිතනවා අපිට කවදාකවත් කරන්න බෑනේ. දැන් මේක අතිශෝක්තියක් ගන්න. ඒක හරියට පේන සිතුවිල්ලක් විතරනේ. නෑ. පේන සිතුවිල්ලකුත් නෙමෙයි. යමාමා වෙලාර පාන්න පුළුවන් මිනිස්සුන්ට ලෝකෝත්තර වුණාම. ලෝකෝත්තර වුණාම යමාමා වෙලාර පාන්න පුළුවන්. ඒ කොහොමද දන්නවද? අපේ පපුවේ ඇති වෙන ගින්දර. අපි තුලම ගින්දර ඇති වෙනවා. අපි තුල. ගින්දර ඇති වුණාට නිවා ගන්න විදිය දන්නේ. අපි තුල ඇති වෙන ගින්දර අපි නිවා ගන්න දන්නේ. මම ඔය වගේ දේවල් දැකලා තියෙනවද මේ සෙනවිරත්න පුතුමාගේ නල්ල දිහා බලන් ඉන්නකොට ඒ වගේ ගින්දර වතුර යන්නේ ඒවා ඒ වගේ දේවල් දැකලා තියෙනවා. එන භවනා කරේ නල්ල දිහා බලාගෙනනේ. ඒකට යම් අවස්ථාවල ඒ වගේ දේවල් දැකලා ඔයා හිතන්නකෝ දැන් ඔයා ලකිනවා උදේ ඔයා පාන්දර 3:00යි දැන් වෙලාව. පාන්දර 3:00යි හොඳට මේ ඇල්ෆා ටීටා ගැමා වගේ කිරණ එකට ගිහිල්ලා ඉන්නේ මනස. ගිහිල්ලා ඉන්නකොට ඔයාගේ මනසේ මොනවද ධර්මයේ වෙලා තියෙන්නේ අන්න හැදෙනවා හීනයක්. සීනයක් හැදෙනවා. ඔයා දන්නවද අපි භාවනාව යෝගී ඉන්නකොට භාවනා කරනකොට අපි කොහෙටද යන්නේ කියලා? ඇල්ෆා වලට යනවා, ගැමා වලට යනවා, ටීටා වලට යනවා. ඒ වගේ මොනවද තියෙන්නේ? මනසමයි. සිතුවිල්ල ඇතුළේ සිතුවිල්ලක් ඇතුළේ. එතකොට සිතුවිල්ල තුල ඔයා වර්තමාන සිහියෙන් හීනයක් වෙනවා ඔයාට. දැන් ඔයා මෙතන වාඩි වෙලා ඉන්නකොට ඔයා මේ වගේ කිරණයකට ගියොත් ඒ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ වගේ තියන් දැනකට ගියපු ගමන් අර පොල් ගහේ කවුද බඩ ගන්නවා වගේ පේන්න පුළුවන්. ඒවා හීනේ සහ සිහිය දෙක අතර ඉන්නේ. භාවනාව දන්නේ නැතුව කරන්න එපා කියන්නේ. ඒක කරද්දි එහෙම වෙනවා. එතකොට මේ මානසික මායාව. ඔව්. මානසික මායාව. අපිට හඳුන ගන්න හරි අමාරුයි ඒක. දැන් බුදුහාමුදුරුවෝ භාවනා කරලා බැරිම තැන භාවනාව අතහැරපු තැන බුද්ධත්වයට හම්බුණා. භාවනාවෙන් බුදු වෙන්න බෑ කියලා තේරුම් ගත්තා. භාවනාවෙන් බුදු වෙන්න බෑ කියලා තේරුම් ගත්තා. භාවනාව අවශ්‍ය මොකටද කියලා තේරුම් ගත්තා බුදුහාමුදුරුවෝ. භාවනාව ඕනි මොනවටද? දැන් භාවනාවෙන් බුද්ධත්වයට හේවුනේ ආකාර දෙකකට තුනකට හේවුනේ. හම්බුන්නේ නැහැ. තුන භාවනාව. ඔව්. දුක් දීලා බැලුවනේ. හා. ඊළඟට සැප දීලා බැලුවනේ. ඊළඟට දුකයි සැපයි දෙකම දීලා බැලුවනේ. ඔව්. මධ්‍යම ප්‍රතිපද. ඔව්. ඒකත් තුනෙන්ම බෑ. ඔව්. අවසානට බුදුහාමුදුරුවෝ සියල්ල අතහැරියා. සියල්ල අතහැරියා බලාපොරොත්තු. ඒක වහලත් ඇති අර මම මෙතනම පස් වෙලා නැති වුණත් සත්‍යක් තියෙන බුද්ධත්වයේ ලබා මිස නැගිටින්නේ නැහැ කියලා. ඔව්. අදිෂ්ඨාන කරලා බුදුන් නෑරුනේ. ඔව්. හරිද? ඒ කියන්නේ සියල්ල අතහැරියා. ඒ කියන්නේ දැන් සෑහෙන්න ඔට්ටුනානේ මේකට. ඔව්. මහන්සිලා ප්‍රතිඵලයක් නැහැ. ඊට පස්සේ සත්‍යයක් තියෙනවා නම් අවබෝධ කර වෙයි. නැත්තම් මම මෙතන පස් වෙලා යයි. කියන්නේ දැන් අතහැරියා වැඩි. ඔව්. කරන්න වෙන පස්සෙලා දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයා මෙතන පස් වෙලා යන්නේ. ඔයා බලාපොරොත්තු අතහැරපු හින්දා. ඔයාට බලාපොරොත්තුවක් තියෙනවා මම මෙතන මැරෙන්න බෑනේ. ඔයාගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාට මෙතන පස් වෙන්න පුළුවන්ද බෑනේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මෙතන පස් වෙන්න හිත හදාගත්තා කියන්නේ එයාගේ හිතේ එකම බලාපොරොත්තුවක්වත් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැහැ ශුන්‍යයි බිඳුවයි. හිත බිඳුවයි. අන්න හිත බිඳුව වුණාම තමයි සෝබාදහමේ දත්ත දෙන්නේ නිකම්. සෝබාදහම අන්න එයාට තමයි කතා කරන්නේ. ශුන්‍යතාවයට තමයි කතා කරන්නේ. එතකොට මේ සියල්ල තේරෙනවා. ශූන්‍ය වෙන කෙනාට මේ සියල්ල තේරෙනවා. එතකොට සිදුහත් කුමාරයා තාම ඉන්නවා.
දැන් නෑ. සිද්ධාර්ථ කුමාරයාගෙන් ජනිත වෙච්ච තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද දැන් ඔයා හිතන්නකෝ ඒ ෆ්‍රීකවන්සි එකට කවුරුත් ඉපදුන්නේ නැත්තම් තියෙන්න පුළුවන්. ඉපදුනොත් තියෙන්නේ නැහැ. තේරෙනවද මං කියන්නේ? ඉවර වෙනවද අරග? ඉවර වෙනවනේ. ඇයි මෙයා ඇදලා මෙයා නිකුත් කළාම ඒක ඉවරයිනේ. මෙයා ඇද්දාම මේක ඉවර වෙනවා. ඔව් දැන් ඔයා හිතන්නකෝ ගහක් හදලා එළියට දාපු ඔක්සිජන් එක මම ආග්‍රහණය කරලා පිට කළා. ඊට පස්සේ කාබන් ඉවර කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මොකද? මේක දැන් අර පුළුවන් පරිවර්තනය වෙනවා. ශක්තිය පරිවර්තනය වෙනවා. මේක සිතුවිලි මෙයාගෙන් ජෙනරේට් වෙලා එළියට යනවා. මේ සිතුවිලි වගේක් ශක්තියක්. ඔව්. තියෙනවා ඒක ඉවර වෙන්න පුළුවන්. ඒ ශක්තිය මෙතන ජෙනරේට් වෙලා වෙනස් වෙලා ආය යනවා. ඊට පස්සේ තව කෙනෙක් උරා ගන්නවා ජෙනරේට් කරලා ආය වෙනස් කරනවා. දැන් ඔයා හිතන්නකෝ අඹ ගෙඩියක්. බිම වැටෙනවා. මට පැහැදිලි කරන්නයි මේක යොදාගන්නේ නේ. ඔව්. මේකත් වචන ටිකක් විතරයි. විතරයි. එහෙම මේකුත් නැහැ. නැහැ. හරිද? අඹ ගෙඩියක්. බිම වැටෙනවා. දිරනවා. එතන පොහොර ටික අර ඇඹරෙල්ල ගහට යනවා. ඇඹරෙල්ල ගහේ ගෙඩියක් හැදෙනවා. ඇඹරෙල්ල ගහේ ගෙඩිය වැටෙනවා. ඒක දිරනවා. ඒක එතන පස්සේ අර නාරංග ගහට යනවා. ඒක ආය රට යනවා. නාරංග ගෙඩිය රට ගිහිල්ලා දිරුවොත් ඒක මිනිස්සෙක් කෑවොත් ඒ අසුචිත් එක්ක ඒ ගහකට ඇදිලා යනවා. ඒ ඇපල් ගෙඩියක් හැදෙන්න පුළුවන්. ඔව් දැන් මට අහලා දැන් මේක කෙලවරක් මට කියන්න. දැන් සෙනරත්න ගුරුතුමා මේ සෙනරත්න ගුරුතුමා මේක කියලා තියෙනවා. දැන් මගේ ළඟට දැන් මේ ඇපල් ගෙඩිය එන්නේ ඒක මං ඔය ඉස්සෙල්ලා කාපු පේර ගෙඩියක අංශු ටිකක් කියලා. වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මගේ ළඟ තියෙන්නේ අපි කල්ප ගානක් එකට හිටපු කට්ටිය. එතකොට ඒ කට්ටියමයි මේ ළඟට ඥාති වෙලා නැද වෙලා සහෝදරයෝ වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේ ලැප්ටොප් එක, මේ ෆෝන් එක, මේ මේසේ ඔක්කොම ටික අපි මීට කල්ප ගානකට කලින් අවුරුදු ගානකට කලින් පාවිච්චි කරපු, යූස් කරපු හම්බෙච්ච යාළු වෙච්ච දේවල් කියන එක. ඒක ආත්ම වලට යනවා. ඒක භව වලට යනවා. ඔව්. ඒක ජීවිතය කියන්නේ වර්තමානය. ඔව්. බුද්ධත්වය කියන්නේ වර්තමානයට. ජීවිතේ සම්පූර්ණම වර්තමානය. ඒ වුණාට ඔයාට නොතේරෙන කතාවක් මම කියන්න. මම ඔයාගේ කතාවේ එක්තරා චරිතයක්. ඔයා චිත්‍රපටියක් බලනවා ලස්සන. ඔයාට චිත්‍රපටිය පේනවා, ඇහෙනවා, දැනෙනවා. ඉන්ද්‍රිය වලින් ගෝචර කරගන්නවා. හැබැයි හැම දෙයක්ම චිත්‍රපටියට දාලා කතාවක් විතරයි. ඒ චරිතයක් විතරයි. දැන් ඔයාට මේ වෙලාවේ ඔයාගේ වයිෆ් අපේ ඉන්නේ නැහැ. තිරේ නෑ දැන්. තිරේ නෑ. නෑ. තිරේ නෑ කියන්නේ එයා මේ වෙලාවේ නෑ ඇත්තට. නෑ. නෑ. මේ වෙලාවේ නෑ ඇත්තට. ඔයාගේ ගෝචර සීමාවට එනවා කියලා කියන්නේ ඒ තමයි එතනින් ඉඳන් තමයි ඒක ප්ලේ වෙන්න ගන්න. අර මොකක්ද අර චිත්‍රමාර මොකක්ද අර පූසගේ කතාවක් තියෙන්නේ මේ මොකක්ද ගාෆීල් කාටුන් එකේ ඉර පායගෙන එනකොට තමයි ගෙවල් හැදෙන්නේ, ගස් හැදෙන්නේ, ටක් ගාලා පොළවෙන් ගහක් ඇවිල්ලා මල් පිපිනවා, ගෙඩිය හැදෙනවා. හරිද? ඉර පායගෙන ඉර ඉලි වැටෙන තැන් වල ගෙවල් හැදෙනවා, ටක් ටක් ගාලා නිර්මාණය වෙනවා. අන්න ඒ වගේ තමයි ඇත්තට. දැන් ඔයාට මෙතන වයිෆ් නැහැ. ළමයාත් නැහැ. ඔයා හිතනවා එයාලා ගෙදර ගියා. ඔයා දැන් හිතනවා ගෙදර කියලා. දැන් ආ චිත්‍රපටියක් තිරයක් දිහා බලන් ඉඳි අපිට දැන් ප්‍රධාන නළුවා නැහැ. ජෝකර් තමයි ඉන්නේ. ජෝකර් එකක් තමයි. අපි දැන් හිතන් ඉන්නවා ප්‍රධාන නළුවා අර හරි ඇති. එහෙනම් කියලා හිතන් ඉන්න පුළුවන්. ඒ උනට ඇත්තටම නෑ නේ. තිරේ නෑ කොහෙවත් නෑ. ඔයාලට තේරෙද්ද දන්නේ මම කියන එක දැන් කියන්නේ. ඔව් පැහැදිලි. පැහැදිලි වෙගෙන යනවා. ඔය වගේ සිද්ධි දාමයක් තමයි ජීවිතය. වහන්සේ කියන විදිහට තමයි ඇත්තටම කියන්නේ පරම සත්‍ය තමයි මේ දේශනා කරන්නේ. මේ විදිහට හිතුවොත් මේ දේ කරගන්න පුළුවන්. ඔව්. එහෙම නැත්තම් ආය මේකේ පොඹ ගාල්ලේ වැටලෙනවා. ඔව්. ඔය තව ඔයාට නොකරපු වරදකට ඔයාට දඬුවම් විඳින්න වෙනවා. මරුපු නැති මැස්සන්ට පුරව ගන්නවා. මේ අතරට මිනිස්සු මේ නොකරපු වරදක් නිසා දුක් විඳිනවා. ඇත්ත කතාව ඒක. එතකොට කරපු වරදක් කියලා අපි දාගන්නවා ලේසියට. ඇයි ගැල්ල විද්‍යාව දන්නේ නැහැ. ගැලවෙන විදිය දන්නේ නැහැ. මිනිස්සු දුර්වලයි.
දැන් මේ දවස්වල යනවාද කතාව? අචින්චි තම්පි භවති චින්ති තම්පි විනාශති කියලා. ආම්ද්‍රෝනේ කරගෙන යනවා. හිතන දේ සිද්ධ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ කියලා නෑ. හිතපු හින්දා තමයි ඔක්කොම වෙන්නේ. හිතින්ද තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. ඔව්. පළවෙනි ධම්මපදේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. තේරෙනවද ඒක තේරුම? මනස තමයි මනස තමයි මූලික. පුරපෝ මනස. මනස කියන්නේ සිතුවිලි වලට. සිතුවිලි පරම්පරාවට. දැන් ඔයාගේ බ්‍රේන් කැන්සර් එකක් හැදිලා ඔයාගේ මොලේ චුටි කැල්ලක් කැපුවා. ඔයා නෙමෙයි ඊට පස්සේ වෙන කෙනෙක්. ඔයා නෑ. ඔයාට ඔයාගේ ළමයා අමතකයි. ඔයාගේ නෝනා අමතකයි. සියල්ල අමතකයි. ඒකට කොහොමද? ඔයා නෙමෙයි ඒක. එහෙනම් කෙනෙක් නෑ මේ. ඔය කෙනෙක් නෑ කියලා කියන්න බුදුහාමුදුරු කොච්චර ඔට්ටු වෙන්නද මිනිස්සුන්. ඔය මේ ශරීරයේ කෙනෙක් ඉන්නවා කියලා හිතන්න එපා. මේකේ කෙනෙක් නෑ කියලා කියන්න මේක තනිකර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක් කියලා කියන්න මාර විදිහට ඔට්ටු වෙන්නද. AI තාක්ෂණයක් තියෙන්නේ මේක කියලා. සෝබාදාම හදපු AI තාක්ෂණික හදපු රොබෝ කෙනෙක් මේ කියලා කියන්න මාර විදිහට මහන්සි වුණා. එතකොට ඇයි මම මෙතන වරේ? ඉතින් සරලයි. ඇයි? ඇයි ඔය දුකේ? බුදුහාමුදුර අහන්නේ තියෙන්නේ. බුදුහාමුදුරත් අහන්නේ අතීතන්තන අනුසෝචන්ති අනාගතන්ත. ඇයි ඔය දුක?